Welcome to Sam. හොඳයි. අදත් මම ඊටමත් ආදරයෙන් ඕගලන්ව පිළිගන්නවා. මම ඕගලන්ට මුලින්ම මතක් කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් බලන්න කියලා. මොකද ඕගලන්ගේ ජීවිතේට හුඟක් වැදගත් දෙයක් තමයි අදත් මම ගෙනල්ලා තියෙන්නේ. මේක ආගමික ප්‍රවේශයක් හැටියට ගන්න එපා. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම අහන්න. මොකද ඕගොල්ලෝ දන්නවා මම හැමදාම ඕගලන්ට ගෙනාවේ ඕගලන්ගේ ජීවිතේට වටිනාකමක් දෙන, ඕගලන්ගේ ජීවිතය ඊළඟ මට්ටමට ගෙනියන දෙයක්. ඉතින් ඒක ඕගොල්ලෝ දැනගත්තේ සම්පූර්ණයෙන්ම ඕගොල්ලෝ මම දාපු දේ අහපු නිසායි. ඉතින් මේකත් ඒ වගේ දෙයක්. ඉතින් ඒ නිසා මුලින්ම ඕගොල්ලන්ව ධෛර්යමත් කරනවා. ඔයාලා ඉවසීමෙන් මේක අහන්න. සමහර විට මේක නැවත ඕගොල්ලන්ට අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. right. හොඳයි. ඉතින් මම මේ විදිහට අද මේ කතාවට එන්ට වෙන්නම්. ඔයා ක්‍රිස්තු අනුගාමිකයෙක් නැත්නම් ස්වාමී යේසුස් වහන්සේව දැනගෙන දන්න කෙනෙක් නම් ඔයාට ඔයාගේ ජීවිතයේ කිසි දෙයක හිඟයක් තියෙන විදියක් නැහැ. එහෙම නැත්නම් බහුලත්වයට කිසිම බාධාවක් තියෙන විදියක් නැහැ. මම මෙතන බහුලත්වය එහෙම නැත්නම් මේ abundant කියන එක කතා කරන්නේ මුදල් ගැන විතරක් නෙවෙයි. මම හැමදාම ඉගෙන කියලා තියෙනවා. ඒකේ දේවල් වලින් එකක් විතරයි. මෙතන ඇතුළත් වෙනවා මේ abundant කියන එක ඇතුලේ ප්‍රීතිය බහුලත්වය, සමාදානයේ බහුලත්වය, සුවය සහ ඔයාගේ ජීවිතයේ හැම අංශයක්ම මේකට අයිති. කවුරු හරි කෙනෙක් මේ කියන බහුලත්වයේ ජීවිතය භුක්ති විඳින්නේ නැත්නම් එතන ගැටලුව තියෙන්නේ බහුලත්වයේ ජීවිතයට ඇතුළු වන ආකාරය ගැන දන්නේ නැතිකම. සමහර විට ඔයා ක්‍රිස්තුස් වහන්සේව දැනගෙන නැත්නම් ක්‍රිස්තු අනුගාමිකයෙක් කියලා අවුරුදු 20ක් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ රහස දන්නේ නැති තාක්කල් ඔයාට ඒ ලැබුණ ජීවිතය ඒ ආකාරයෙන්ම භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක ඉතාම වැදගත්. right. හරි. ඔයා ජේසුව දැනගෙන ගැලමීමට ආවත් මේ වචනය ඇත්ත අවබෝධ කරගත්ත නැති වුණොත් ඕගොල්ලෝ යේසුව දැනගෙන eternal life එකට ගැලවිලා තියෙනවා. temporal life එකයි දෙක අතර වෙනසක් තියාගෙන වාට ඒක භුක්ති විඳින්න බැරුව සමහර විට අද ඇති. ඒ නිසා මේක අද අපි මේ කතා කරන ප්‍රින්සිපල් එක ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒක මට තවත් ඈතට යන්න කලින්ම පුරුදු වෙන්න පුළුවන්. මොකද බයිබලයේ පැහැදිලිව සඳහන් කරන දෙයක් තමයි awareness නැත්නම් දැනගැන්ම ඊටම වැදගත්. උන්වහන්සේ කියලා තියෙන දේ ගැන. right. okay. එතකොට කිතුනෝ ගොඩක් කලාවට කන්ෆියුස් වෙන තැනක් තමයි මේ මත්තයෝ 6:33 කියලා කියන්නේ. Seek ye first the kingdom of the God and his righteousness, and all these things shall be added unto you. අද ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකොට රාජධානිය කින්ඩම් එක කියන එක කවදාවත් දැක්කේ නැති විදිහට දැකලා තමයි නතර වෙන්නේ. මොකක්ද මතෙව් 6:33 කියන්නේ? මතෙව් 6:33 හැම කිතුණෙක්ම දන්නවා. අහලා තියෙනවා. හැබැයි ඇත්තටම මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඔයා හිතන් ඉන්න දෙයමද මේක කියන්නේ? right. අපි බලමු. අපි මෙතනදී මතෙව් 6:25ට යන්. ඒ විදිහට අපි ගියොත් අපිට මේක ලියා ගන්න ලේසි වෙන හින්දා. හොඳයි. Therefore I say unto you, take no thoughts for your life. එහෙන් මම නුඹලාට කියමි ඔයාගේ ජීවිතය ගැන හිතන්න එපා. මේක බලන්න. මුලින්ම මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ ජීවිතය ගැන හිතන්න එපා කියන එකද? නෑ. ඔයාගේ ජීවිතය සැලසුම් කරන්න එපා කියන එකද? නෑ. ඒකත් නෙමෙයි. එහෙනම් මෙතන හිතන්න එපා කියලා කියන්නේ ඔයාගේ ජීවිතය ගැන කනස්සල්ලක් ඇති කරගන්න එපා කියන එකයි. පිලිප්පි සභාවට පිලිප්පි 4 පරිච්ඡේදයේ be careful for nothing කියන එකම තමයි මෙතනත් අදහස් කරලා තියෙන්නේ. හරි? take no thoughts for your life. be careful for nothing මේ දෙකම අදහස් කරලා තියෙන්නේ do not have any anxiety for your life. හෙට දවස ගැන කනස්සල්ලෙන් ඉන්න එපා කියන එක. මොනවාද කන්නේ? මොනවාද බොන්නේ? මොනවාද අඳින්නේ? කොටස් දිනෙක මේ ගැන හිතලා අද කනස්සල්ලෙන් ඇති.
රයිට් අද මගේ උපන්දිනේ. හැමදාම අද ගත කරන විදියක් තිබුණා. නමුත් අද ඒකට වැඩිය වෙනත් දෙයක් මම නිරත වෙලා ඉන්නේ. මට ඒ ගැන කනස්සල්ලක් නැහැ. මොකක්ද ඒකට හේතුව මම දන්නවා අද මම ඒකටත් වැඩිය උතුම් දෙයක් තමයි කර කර ඉන්නේ කියලා. රයිට්. හොඳයි අපි ආපහු යනවා මතේ 6:25ට. එහෙන් උඹලාට කියමි. කුමක් කමුද කුමක් බොමුද කියලා ජීවිතය ගැනවත් කුමක් අඳමුද කියලා ශරීරය ගැනවත් කනස්සල් නොවෙලා. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් වපුරන්නෙත් නෑ, කපන්නෙත් නෑ, කපඩාවල එකතු කරන්නෙත් නෑ. හැබැයි ස්වර්ගික පියා ඔවුන්ව පෝෂණය කරනවා. එහෙමනම් නුඹලා ඔයා ඊට වැඩිය හොඳ නැද්ද? මං අහන්නේ දෙවියන් වහන්සේ ආනවා වගේ. හරි? ඔයා වටිනවා. ඔයා ඊට වඩා වටිනවා. කනස්සල්ල වුණා කියලා ඔයගොල්ලන්ගේ උසට එක අඟලක් එකතු කරගන්න පුළුවන් කවුරුත් මං හිතන්නේ ඔයගොල්ලෝ අතර ඉන්නවා කියලා. ඇඳුම් ගැන කනස්සල් වෙනවා මිනිස්සු. ඇයි? දැන් ඔයගොල්ලෝ දන්නවා මානෙල්. රයිට්? මානෙල් කියන එක වේසෙන්නෙත් නෑ. නූල් කටින්නේ නෑ, කපු කටින්නේ නෑ. හැබැයි ඒ වගේ ලස්සන ඔයගොල්ලෝ රාජාවලිය එක රාජාවලිය 10 බැලුවොත් ඒකේ සඳහන් කරලා තියෙනවා සල්මන් කොහොමද එයාගේ දේවලදී සල්මන් කියන රජතුමා සැරසෙන විදිය ගැන. හරිද? ඊගේ හැටියට නිකන් ක්වීන් ෂීබාගේ හුස්ම හිර කරන තරම් ලස්සනක් එයා සැරසලා හිටිය හැටි. එතකොට ජීසස් මොනවාද ඒ උනාට ඒ ගැන කියන්නේ? හරි? සලමොන්ගේ ලස්සනට බීට් කරන්න බැරි වුණ ලස්සනක් තමයි මාඩල් මාට තිබුණේ. Lilies of the field outdress Solomon කියලා කියන්නේ. ඒ කියන්නේ outdress Solomon. කියන්නේ සලමන්ගේ සුන්දරත්වය, එයාගේ සුන්දරත්වය අපිබවන ලස්සනක් තමයි මානෙල් මාට තිබුණේ. මමත් ඉතාම කැමති මලක්. මම අදටත් ඒච්චර ලස්සන මලක් මම දැකලා නැහැ. ඒක ඉච්ච ලස්සනයි. රයිට්? එතකොට බයිබලෙත් ඒක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එතකොට අද තිබිලා හෙට ගින්නට දාන දේවල් ස්වාමින් වහන්සේ එච්චර ලස්සනට සරසලා තියෙනවා. එච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. හරිද? කිසිම දෙයක් නොකර එච්චර ලස්සනට තියන්න දන්නවනම් මේ හැමදේම ඔයා කන්න ඕනේ, ඔයා බොන්න ඕනේ, ඔයා ලස්සනට අඳින්න ඕනේ, සනීපෙට ඉන්න ඕනේ. මේ ඔක්කොම ඔයාට ඕනේ කියලා ස්වර්ගීය පියා දන්නවා. එයයි ඔයාව එව්වේ. එයයි ඔයාව එව්වේ. යම් කිසි දෙයකට. එතකොට මේවා අන්‍ය ජාතීන් ජෙන්ටයිල්ස්ලා හොයලා කනස්සල් වෙන්න ඕන දේවල්. මොකද ඔයා ඉන්න තැන නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලෝ පොසිෂන් දෙකක්. ඔයා ඉන්න තැන මම ඉන්න තැන නෙමෙයි එයාලා ඉන්නේ. හරි අපි ඉදිරියේදී මේක තවත් දිග අරගෙන කතා කරනවා. මොකද එයාලා වෙනයි අපි වෙනයි. Who you are based on who you are. ඒ කියන්නේ ඔයා කවුද කියන එක තීරණය වෙන්නේ ඔයා කාගේද කියන එක මත. රයිට්? ඒක නිසා ඔය දෙකොල්ලම මේක අහනවා ඇති. ඔය ආගෙන හිටියොත් ඕගොල්ලන්ට වටින දෙයක් ඉස්සරහට මේකේ තේරුම් ගන්න පුළුවන්. So ඉතින් මොක හොයන එක නවත්තලා මොනවද කරන්න තියෙන්නේ? පළමු කොට prioritize this. පළමු කොට මුලින්ම රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න. මේ සියල්ලත් නුඹලාට දෙනු ලැබේ. සියල්ලත් කියනකොටම ඔයාලට තේරෙන්නේ නැද්ද? එතන ඒ දේවල් වලට දීලා තියෙන තැන මේවත් දෙනවා කියලා කියන්නේ. ඒකට වඩා ලොකු දෙයක් නෙහෙනම් අර හොයන්න කියලා තියෙන්නේ. මේවත් ඒකට දෙනවා. ඒක හොයාගත්ත කෙනාට මේවත් දෙනවා. right? පැහැදිලිද? all these things shall be added unto you. එතකොට ඕගොල්ලන්ට තේරෙනවද ඕගොල්ලෝ හරි ලොකුවට හිතාගෙන ඉන්න ලොකු වටිනාකමක් දීලා තියෙන දෙයට ජේසුස් දීලා තියෙන තැන කොයිතරම් සුළු කළාද මේවත් දෙනවා කියලා තමයි තියෙන්නේ. right? එතකොට සමහර අය මගෙන් අහනවා මන් දන්නේ අයියෝ බිස්නස් ගැන කතා කරන්නේ ඇයි සල්ලි ගැන කතා කරන්නේ ඒක නෙවෙයිනේ කරන්න කියලා තියෙන්නේ මේ රාජ්‍යය මෙහෙම හොයන්න කියලා තියෙනවා එහෙම කියනවා. හැබැයි ඔයාගේ ජීවිතේටත් මේ දේවල් එකතු වෙලා නැත්තම් ඔයා බලන්න ඔයාත් නිකම්ම ස්ක්‍රිප්චර් එක කියවන කෙනෙක් විතරක්ද කියලා. මොකද මේක තියෙන්නේ කියවන්න නෙවෙයි. කියවුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. මොකද්ද? මේක ඇවිල්ලා ප්‍රින්සිපල් එක. ජීසස් කියන්නේ බොරු කියන කෙනෙක් නෙවෙයි. He's not a liar. මෙයන් ඔයා කන දේ, ඔයා බොන දේ ගැන, ඔයා අඳින දේ ගැන, ඔයා පදින්න ඕන වාහනේ, ඔයා ඉන්න ඕන ගේ this is not the point. මේවා බෝනස්.
right? ඒකයි ස්ක්‍රිප්ට් එකේ පැහැදිලිවම කිව්වේ මේ සියල්ලත් දෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ කේක් එක නෙවෙයි. අයිසිං. පරිප්පු නෙවෙයි. ඒකේ හොද්ද විතරයි. අද හුඟක් අය මේක දන්නේ නැති නිසා මොකද්ද කරන්නේ? හොද විතරක් කනවා. ඒකේ පරිප්පු නැහැ. අයිසිං කනවා. ඒ කේක් එක නැතුව. ඒක හරියට නිකන් බෝනස් with no salary වගේ. right? මම හිතනවා ඔයාලට හොඳට මේක තේරුණා කියලා. ඉතින් මතක තියාගන්න මේක ඇවිල්ලා ඉන්කාන්ටේෂන් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේක ඇවිල්ලා මන්තරයක් නෙවෙයි. මේක ප්‍රින්සිපල් එකක්. මේක වැඩ කරන එකක්. පැහැදිලිනේ? ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ ටික මේ වෙනකන් පැහැදිලුණා කියලා. හොඳයි. ඉතින් හෙට දවස ගැන කලස්සල් වෙන්න එපා කියලා මෙච්චරම ජීසස් කිව්වේ ඇයි? ඒක ඔයාලට අයිති දෙයක් නෙවෙයි නිසා. එහෙම එපා කියලා ජීසස් කියන්නේ ඔයා අද දවසේ ශක්තිය right අද දවසේ ශක්තිය ඔයා නාස්ති කරගන්නවා හෙට දේ වෙනුවෙන්. ඒක එකක්. අනිත් එක තමයි ඔයාට මේ නිසා අද දවස මිස් වෙනවා. හරි. හැබැයි සමහර අයට දැන් මේක පුරුද්දක් වෙලා තියෙනවා. ඒ කියන්නේ හෙට වෙනුවෙන් අද කනස්සල් වෙන එක. ඒ කියන්නේ ඒක හරියට නිකන් මේ වගේ. ඒ කියන්නේ හෙට perform කරන්න තියෙන කනස්සල්ලකට අද ඒක ප්‍රැක්ටිස් කරනවා. අන්න ඒ වගේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් රෙන්ට් එක ගෙවන්න තියෙනවා කියන්නේ පළවෙනිදා. අද 19නේ. ඉතින් අද ඉඳලම පසුතැවෙනවා. කොහොමද ගෙවන්නේ? ඒකත් නෑ. සීල්සුත් නෑ. හරි වැඩේ දැන් මොකද්ද කරන්නේ? මේ විදිහට මම මේ කියන්නේ මේ වගේ தත්ත්ව ඇති වෙනවා. මේ වගේ ඒවා ඉන්නවා. මම ඒක අව탁සිරු කරනවා නෙමෙයි. හැබැයි අපිට ඒකට ඔබෙන් බලන්න අපිට මෙන්න මේ කියන ප්‍රින්සිපල් එක අවශ්‍යයි. දිව්‍යන් වහන්සේ අපිට දීලා තියෙනවා ෆෝමියුලා එක. right? එතකොට ඒ ෆෝමියුලා එක එහෙම නැත්නම් ඒ සූත්‍රය තමයි seek first this. අපි ඒක තමයි මේ බල ඉන්නේ. හොඳයි. හැබැයි දැන් මෙතන මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැත්තම් මේ රාජධානිය කියන්නේ මොකක්ද කියලා. Kingdom of God කියන්නේ මොකක්ද කියලා. හරි ඔයා හොයනවා. හරියට දන්නේ නැත්තම් ඔයාට හම්බුනත් ඔයා දන්නේ නැහැ. ඒ නිසා ඔයා තාම දිගටම හොය ඉන්නත් පුළුවන්. ජීවිත කාලෙම හම්බුනත් දන්නේ නැහැ ඉතින්. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා මේක හම්බෙනවා. හම්බුනහම මේගොල්ලෝ හිතාගත්ත විදිහට නෙවෙයි. ඒ තැනට යන්න බැරි කම නිසා ඒගොල්ලෝ මොනවද කරන්නේ? මේක රිජෙක්ට් කරලා දානවා. ප්‍රතික්ෂේප කරලා දාලා ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ ඉන්න උත්සාහ කරනවා. right? එතකොට මම මේ කියන මමත් හරි ස්වාමී යේසුස් වහන්සේව දැනගෙන අවුරුදු ගාණක් චර්ච් එකේ හිටියා. හැබැයි මේක මේ විදිහට දැනගන්න මට සෑහෙන කාලයක් ගත වුණා. කවුරුත් මට මේක මේ විදිහට කියලා දුන්නේ නැහැ. right? මම සන්තෝෂ වෙනවා මට මේක මේ විදිහට දැනගන්න ලැබුණ එක ගැන. හරි? එතකොට අපි කිතුණු 1000කින් යවුවොත් 1000ක් මේකට වෙන උත්තර දෙයි. ඉතින් ඒක නිසා මේක හරියට දැනගන්න එක ගොඩක් වැදගත්. ඕකේ. හොඳයි. අපි දෙවියන් වහන්සේගේ රාජධානිය. එහෙම නැත්නම් මේ Kingdom of God කියන්නේ මොකක්ද? මෙන්න මේක තමයි මිනිස්සුෙකුට ජීවිතේ හම්බෙන්න ඕනේ හොඳම ප්‍රශ්නේ. මොකද මේකට උත්තරයක් ඔයාට තියනවා කියන්නේ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? හරි. හැබැයි ඔයාට මේකට උත්තරයක් නැත්තම් හරියට ඔයා අවුරුදු ගාණක් ගරාජ් එකක් ඇතුළේ හිටියත් ඔයාට කායකක් වෙන්න බෑනේ. අන්න ඒ වගේ ඔයා අවුරුදු ගාණක් 5 10ක් 15ක් 20ක් නෙමෙයි ජීවිත කාලෙම ඔයා චර්ච් එකේ හිටියත් ඔයාට මේ මත්තේව් 6:33 කියන ආශිර්වාදේ කවදාවත් අත්විඳින්න හම්බ වෙන්නේ නැහැ. කවදාවත් ඔයා මේක අත්දකින්නේ නැහැ. ඒක මම දැනගෙන තමයි කියන්නේ. හරි. ඒක නිසා ඔයාලා මේක ලියා ගන්න එක හරිම වැදගත්. හොඳයි. දැන් මම ඔයගලන්ට මේක මම හොයාගත්ත. right? බයිබලානුකූල හොඳම අර්ථ දැක්වීම. හොඳම අර්ථය මම ඔයගලන්ට තේරුම් කරලා දෙන්න තමයි හදන්නේ දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මේ kingdom. එහෙම නැත්නම් රාජ්‍ය. රාජධානිය කියන වචනය compound word එකක්. ඔයාලා දන්නවා ඉංග්‍රීසි. එතකොට compound word එහෙම නැත්නම් සංයුක්ත වචන. මේ kingdom කියන වචනය හැදිලා තියෙන්නේ king සහ dominion කියන වචන දෙක එකතු වෙලා. එතකොට king කියන්නේ රජු. ඔයාලා දන්නවා. එතකොට dominion කියලා කියන්නේ realm එකක්. තවත් විදිහකින් ගත්තොත් government එකක්, authority එකක්, sovereignty එකක්. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ආණ්ඩුව නැත්නම් අධිකරණ බලය කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඒකේ definition එකක් අපි ගත්තොත් an area that is ruled by something. එතකොට අධිකරණ බලය.
ආණ්ඩුවක් කියන එක අවුලේ තියාගන්න. right? එතකොට එහෙනම් kingdom කියලා කියන්නේ king's dominion. එහෙනම් kingdom of God කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියන රජු පාලනය කරන ආණ්ඩුව. මම හිතන්නේ ඔයාලට තේරුණා. තව දුරටත් මම ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න මේ දේශපාලනය ගැන දේශපාලනය අරගෙන ඔයගොල්ලන්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම්. දැන් මේ බලන්න. ඔයගොල්ලෝ දන්නවා ඩෙමොක්‍රටික් කියන එක. ඩෙමොක්‍රටික් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. right. එතකොට ඩෙමොක්‍රටික් එකක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හරි. දැන් ලංකාව ගත්තොත් of the people for the people by the people. ඔක්කොම ඒ කියන්නේ ලංකාව ඇතුලේ වගේ මේ ඩෙමොක්‍රටික් එකක වැඩ වෙන්නේ කොහොමද? මිනිස්සුන්ගෙන් හැමදේම. මිනිස්සු තෝරගන්නවා නායකයෙක්. මේ තෝරගත්ත කෙනා මිනිස්සුන්ව පාලනය කරනවා. ආයේ මිනිස්සුන්ට ඕනේ නැතුණා මොනවද කරන්නේ? එයාව ගලවලා අයින් කරනවා. තව කෙනෙක් තෝරගන්නවා. ওই විදිහට මිනිස්සුන්ගෙන් තමයි හැමදේම තමන්ගේ වගකීම තමන්ගේ මත ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ නම් මිනිස්සෙකුට තමන්ගේ වගකීම තමන්ට දරා ගන්නවා. කවුරුත් ඕගොල්ලන්ගේ වගකීම ගන්නෙ නැහැ. right. එතකොට කින්ඩම් එකක කොහොමද වැඩ වෙන්නේ? of the king for the king by the king. එතනදී රජෙක්ගෙන් තමයි හැමදේම තීරණය වෙන්නේ. දැන් කින්ඩම් එකක වැඩ කරන විදිය කියන්නේ ඩෙමොක්‍රටික් එක නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රජක ජීවත් වෙන මිනිස්සුන්ට ටිකක් තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් රජෙක් පාලනය කරන ආණ්ඩුවක් දිහා පොඩ්ඩක් බලන්න. අපි තියෙනවනේ යුනයිටඩ් කින්ඩම් වගේ ඒ වගේ රජවරු ඉන්න දේවල් ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. එතකොට මේක ටිකක් මම මේ කිව්වේ මොකද්ද කියන එක ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි. right? පැහැදිලිනේ? හොඳයි. එතකොට අපි පොඩ්ඩක් යමු බයිබල් එකේ තියෙනවා අර මොඩල් ප්‍රයර් එක. මොඩල් ප්‍රයර් එක බැලුවොත් ඒක දෙවියන් වහන්සේගේ යාච්ඡාව නෙමෙයි. ඒක මොඩල් ප්‍රයර් එක. ඒකෙදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය වේවා. let your kingdom come. මෙතනදී මොකක්ද මේ කියන්නේ? මෙතනදී ඇත්තටම I'm asking God to become the king of my life. මගේ ජීවිතේ රජු වෙන්න මම දෙවියන් වහන්සේට ආරාධනා කරනවා. මම ආරාධනා කරනවා God සෑම් කියන realm එකේ. right? නැත්තම් සෑම් කියන dominion එකේ රජු වෙන්න කියලා. ඊට පස්සේ තව දුරටත් මන් තුල මගේ control එකක් නැහැ. ඔහු තමයි රජු. He is the king. He is the king of my mind. He is the king of my body. He is the king of my everything. He is the king of my business. He is the king of my job and all. right? එතකොට දැන් ඔයාලට පැහැදිලිනේ. එතකොට මගේ හැම දෙයකම රජු වෙන්නේ දෙවියන් වහන්සේ. ඇත්තටම මෙතනදී උන්වහන්සේට ඉඩ දෙනවා become the sovereign ruler of my life. මගේ ජීවිතය කියන ස්ටේට් එකේ එහෙම නැත්නම් කන්ට්‍රි එකේ අධිකාරී බලය දෙවියන් වහන්සේට දෙනවා. right? එතකොට මට බැරි නම් ඔයාට බැරි නම් මට බැරි නම් මගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න, පරමාධිපත්‍ය උන්වහන්සේට දෙන්න, පරමාධිපත්‍ය රජු හැටියට උන්වහන්සේව පිළිගන්න මම දෙවියන් වහන්සේගේ රාජධානිය හෙව්ව වෙන්නේ නැහැ. right? හොඳයි. එතකොට මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය හොයනකොට ඇත්තටම මම දෙවියන් වහන්සේව සොයන්නේ මොකටද? මගේ ජීවිතයේ පරමාධිපත්‍ය එහෙම නැත්නම් පරමාධිපති රජු හැටියට දෙවියන් වහන්සේ මගේ ජීවිතයට බාර දෙන එක. No more Sam. He is the king. right? ඉතින් මෙතන හොඳම දේ තමයි මගේ ජීවිතයේ පරමාධිපත්‍ය මම දෙවියන් වහන්සේට දෙනකොට උන්වහන්සේ පුදුමාකාර දෙයක් කරනවා. ඒ තමයි උන්වහන්සේ මාව රජෙක් බවට පත් කරනවා. right? පත් කළා මට ජොබ් එකක් දෙනවා. පැවරමක් දෙනවා. ඔයා උන්වහන්සේව රජු ලෙස උන්වහන්සේට යටත් වෙනකොට උන්වහන්සේ ඔයාව රජෙක් කරනවා. ඒ නිසායි ස්වාමී යේසුස් වහන්සේට රජුන්ගේ රජු කියන්නේ. King of Kings. right? එතකොට මම මගේ දේවල් වල රජු බවට පත් වෙනවා. ඔයාගේ දේවල් වල රජු බවට, රජින බවට පත් වෙනවා. right? එතකොට ස්වාමින් වහන්සේ ඔයාව පරමාධිපත්‍ය අධිකාරියෙන් පාලනය කරනකොට ඔයාගේ දේ දැන් තේරුණාද? ඔයාගේ දේ පරමාධිකාරියෙන් පාලනය කරනවා. තේරුණා නේද මේක කොහොමද වෙන්නේ කියලා? උන්වහන්සේට ඔයාගේ ජීවිතය තුල පරමාධිපත්‍ය දෙනවා. ඔයාගේ දේට
පරමාධිපත්‍ය වාට නිකම්ම ලැබෙනවා. right? ඔයාගේ දෙයට හරි ඔයා දෙවියන් වහන්සේට යටත් වෙනකොට ඔයා සම්බන්ධ හැම දෙයක්ම නැත්තම් ඔයාගේ ජොබ් එක ඔයාගේ අසයින්මන්ට් එක ඔයා කරන දේ ඔයාට යටත් විය යුතුයි. මේක නීතියක්. මේ විදිහට තමයි මේ බලය ගලන්නේ. දැන් ඔයාලට මම හිතනවා මේක හොඳටම තේරුණා කියලා. හරි සමහරු කියනවා ආලදී මම දන්නේ ඇයි මේක මේ තරම් අමාරු. මේක හරි අමාරුයි. මගේ උපරිමෙන් කරනවා. හැබැයි මේක මට මෙතනින් එහාට හෙල්ලෙන්නේ නැහැ. I'm still struggling. හරි ජීවිතය අරගල කරන කට්ටිය කියනවා මෙහෙම දැකලා ඇති. මම දන්නවා ඒක. හොඳටම මම ඒක දන්නවා. මොකද මම එතන පාස් කරන් ආපු කෙනෙක් ඉඳලා. right? එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා යටත් වෙන්නේ නැත්තම් හරි අපි ඉන්නේ රාජධානියක. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි ඉන්නේ අපිට දැන් එතනට අපි ඇවිත් ඉන්නවා. එතකොට ඔයාට රජුට යටත් වෙන්න බැරි නම් යටත් නැත්තම් ඔයාගේ දේ ඔයාට කවදාවත් යටත් වෙන්නේ නැහැ. ඒකට හේතුව මම ඔයාට ඉස්සරහට පෙන්නනවා. ඔයාට බැරි නම් මේ ස්වාමී යේසුස් වහන්සේට යටත් වෙන්න. ඔයාගේ දේ කවදාවත් ඔයාට යටත් වෙන්නේ නැහැ. ඔයා රජු නැත්තම් ස්වාමී දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැති වෙනකොට ඔයා කරන්නේ ඔයාගේ ජීවිතේ උන්වහන්සේට ඔයාගේ ජීවිතය තුළ රජකම් කරන්න තියෙන අධිකාරියට විරුද්ධ වෙනවා. ඒකට ඔයා ප්‍රතිරෝධයක් හදනවා. ඔයා විරුද්ධයි. ඒකට ප්‍රතිරෝධයක් හදනවා. ඔයා උන්වහන්සේට ඔයාගේ ජීවිතය තුළ රජ කරන්නේ නැතුව ඔයා ප්‍රතිරෝධයක් හදනකොට මොකද්ද වෙන්නේ? ඔයාගේ දේ, ඔයාගේ අසයින්මන්ට් එක, ඔයාගේ ජොබ් එක, ඔයාගේ බිස්නස් එක වෙන්න පුළුවන්. ඔයාගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒක ඔයාට ප්‍රතිරෝධයක් හදනවා. ඒක වට නවත්තන්න බෑ. right? හේතුව දැන් මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. දෙවියන් වහන්සේ කියලා කියන්නේ සියල්ලේම රජු. God is the king of everything. අන්න ඒ නිසයි ඔයා රජුට අවනත වෙන්නේ නැති වුණාම අනිත් දේවල් ඔයාට අවනත නොවෙන්න හේතුව මෙන්න මේකයි. ඒ දේවල් ඔයාට අවනත වෙන්න බෑ. හේතුව ඔයා ඉන්නේ ඔගොල්ලෝ එතකොට රෙන් දෙකක ඉන්නේ. රාජධානි දෙකක්. ඒ දේවල් උන්වහන්සේට යටත් වෙන්නේ. ඔයා උන්වහන්සේට යටත් වෙනකොට ඔයාගේ දේ යටත් වෙනවා. හේතුව එයාට උඩින් එන දේ පිටපාන්න බැරි හින්දා. එහෙමනම් ඔයාගේ දේ ඔයාට යටත් වෙන්න නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ උඩින් තියෙන බලයට යටත් වෙන්න. මම මේ කියන්නේ මිනිස්සු ගැන නෙමෙයි. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේට ඔයා යටත් වෙනකොට මෙන්න මේක තමයි වෙන්නේ. right. එහෙමනම් ඕගොල්ලෝ දන්නවා උන්වහන්සේට මුළු මැවිල්ල ප්‍රතිචාර දක්වනවා. මුළු මැවිල්ල උන්වහන්සේට යටත් වෙනවා. ක්‍රියේෂන් එක. right. එතකොට ඔයා උන්වහන්සේට යටත් වුණාම ඔයාටත් මුළු මැවිල්ල ප්‍රතිචාර දක්වනවා. ඇයි? මං කිව්වා උන්වහන්සේ රජුන්ගේ රජ. ඔයා රජෙක්, උන්වහන්සේ ඔයාගේත් රජ. මුළු මැවිල්ලම දැන් ඔයාටත් ප්‍රතිචාර දක්වනවා. ඉතින් ස්ට්‍රගල් කරන අයට මට කියන්න තියෙන්නේ මේකයි. හරි? බලය ගලන්නේ මේ විදිහට. ඔයාට ඔයාගේ දේවල් වල පරමාධිපත්‍යයෙන් රජ කරන්න ඕන නම් ඔයාගේ ව්‍යාපාරය තුල, ඔයාගේ රැකියාව තුල, ඔයාගේ ආයතනය තුල ඕනම තැනක ඔයාට පරමාධිපත්‍යයෙන් දෙයක් කරන්න ඕන නම් ඔයාට පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ ස්වාමී වූ දෙවියන් වහන්සේට යටත් වෙන්න, රාජධානිය තුල යටත් වෙන්න. මේ දේවල් ඊට පස්සේ ඔයා කියන දේ අහන්න නැතුව ඉන්න බැරි වෙනවා. මාර විට ඔයා කියයි කවුරුත් මාව පාලනය කරනවට මම කැමති නෑ. හරි? එයාත් මාව පාලනය කරනවා, වයිෆුත් මාව පාලනය කරනවා, බොසුත් මාව පාලනය කරනවා. රටත් මාව පාලනය කරනවා. මෙහෙම කියන්න පුළුවන්. ගෝට්ටත් මාව පාලනය කරන්න දුන්නොත්, දෙවියන්ටත් මාව පාලනය කරන්න දුන්නොත් මට කියලා මම කියලා කෙනෙක් නැති වෙනවනේ කියලා කියන්න පුළුවන්. මට පාඩුවේ දෙයක් කරගෙන ඉන්න දෙන්න. ඒ වගේ ඔයාට අයිඩියා එකක් ඇති. මේවා මමත් ඒ දවස්වල අහලා තියෙනවා. උන්වහන්සේගේ. right. එතකොට ඒ ඔක්කොම කලින් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ස්තුතියි මම මේ දේවල් මට තේරුම් ගන්න උන්වහන්සේ ප්‍රඥාව දුන්න නිසා. හරි? ඒ ඔක්කොම කලින් ඕගොල්ලෝ දැනගන්න ඔයාට කියලා කරන්න දෙයක් ඇත්තටම නැහැ. තේරෙන්නේ නැහනේ? right. මේ බලන්න. දැන් ඔයා මේක පිළිගත්තත් නැතත් ඔයාට මේක තේරුම් වෙන දවසක් එනවා. ඒ නිසා දැන් මේක ආගන්න.
දැන් තේරුණොත් ලොකු දෙයක්. මිනිස්සු හිතනවා මම මගේ දේ කරනවා කියලා. හරිද? මම මගේ දේ කරනවා. ඇත්තටම යාලා කරන්නේ යාලට ඕන දේද? එක්ක යකාට ඕන දේ. එක්ක යකාගේ දේ, ලෝකේ දේ. හරි? මානසික දේ තමයි කරන්නේ. රයිට්? මේකයි. ඔයාට ඔයාගේ තුල හැකියාවක් නැහැ. ඔයාට ඔයාගේ තුල හැකියාවක් නැහැ. අධිකාරී බලයක් පවත්වාගෙන යන්න. හරි? ඔයාගේ තුල ඔයාට අධිකාරී බලයක් අනිත් දේවල් කෙරේ පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. නිරන්තරයෙන්ම වෙන්නේ මොකද්ද? ඔයා කාට හරි මොනාට හරි යටත් වෙනවා. මතක තියාගන්න. To someone or to something. කාට හරි මොනාට හරි නිරන්තරයෙන්ම ඔයගොල්ලෝ යටත් වෙනවා. හරි? ඔයා දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැතිව නැත්තම් ඔයා දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නකෝ. යටත් වෙන්නේ නැහැ කියලා කියන්නකෝ. එහෙම හිතුවට ඔයා මොනාට හරි යටත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක තුල ඔයාට ආධිපත්‍යයක් නැහැ. ඒ තුල ඔයාට කිසිම ආධිපත්‍යයක් නැහැ. හැබැයි ඔයා දෙවියන් වහන්සේට යටත් වුණොත් ඔයාව රජෙක් වෙලයි නතර වෙන්නේ. දැන් තේරෙනවද ඔයාට මං කියන එක? මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. ඔයා වෙන දේවල් තුල ඔයා ආධිපත්‍ය දරාගෙන ඉන්නවා කියලා හිතුවොත් වෙන කෙනෙකුට ඔයාගේ ජීවිතයේ ආධිපත්‍ය දුන්නොත් එතන ඔයාට කිසිම වටිනාකමක් නැහැ. කිසිම ඔතොරිටි එකක් ඔයාට නැහැ. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරි? දැන් ඔයා මම හිතනවා මම මගේ විදියට කරනවා. හරි? තවත් මම කියන්නේ මම මාව දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයෙන් ඉවත් කරගත්තා කියලා කියන්නේ. නැත්නම් ඉවත් වෙනවා කියලා කියන්නේ දැන් මට කිසිම ආධිපත්‍යයක් නැහැ. I have no authority. මේක හරිම භයානක තත්ත්වයක්. ඔයා මේක කරා කියලා හිතන්න. ඔයා මේ දේ කරනවා කියලා කියන්නේ ඔයාගේ struggle mode එක තමයි active වෙන්නේ. හැබැයි ඒක struggling එක ඇත්තක් නෙවෙයි. ඒකට හේතුව තමයි ඇත්ත තමයි ඔයා දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයට යටත් වීමට තියෙන අකමැත්ත. එතනින් ඔයා ඉවත් වීම. ඒක නිසා ඇති වුණ තත්ත්වයක් තමයි ඔයා දකින්නේ. ඇත්තට මේක ස්ට්‍රගල් එකක් නෙමෙයි. සිද්ධිය පිටුපස්සේ තියෙන ඡායාව තමයි ඒක. ස්ට්‍රගලින් එක ඔයා දැන් මේ වෙලාවේ ස්ට්‍රගල් එකක ඉන්නවා නම් ඒකට හේතුව ඇවිල්ලා හරිද? අර කරන්න ඕන දේ නොකරපු එකේ ඇති වෙන ප්‍රතිඵලයි. ඡායාව ක්‍රියාව තියෙන්නේ අතන. මොකද්ද? දුවලා ගිහිල්ලා උන්වහන්සේට යටත් වෙන්න ස්ට්‍රගල් මෝඩ් එක ඔෆ් වෙනවා සදාටම. එච්චරයි මට ඔයාලට කියන්න තියෙන්නේ. හොඳයි. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ තවත් හොඳටම අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි මේ බයිබලය කියලා කියන්නේ ආගමික පොතක් නන් නෙවෙයි. Bible is not a religious book. දෙවියන් වහන්සේ කියන්නේත් මේ ජේසු කියන්නේත් ආගමික කැරක්ටර් එකක් නෙවෙයි. හරි? ආගමක් නම් ඒක මොන වගේ දෙයක්ද කියන එක අපි අවබෝධයෙන් ඉන්නවා නම් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම පොඩි වෙලාවක් ගන්නවා ඒක චුට්ටක් ඔයගලන්ට නිර්වචනය කරගන්න. මිනිස්සු පිරිසක්. හරි? මිනිස්සු සෙට් එකක් කියනවා මෙන්න මේ දේවල් කරාම හරි මේ මොන හරි දෙයක් කියලා මේ දේවල් කරාම ඔයාට දෙවියන් වහන්සේව සතුටු කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ සතුටු කළා කෙනෙක් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? කාවරි සතුටු කරනවා කියලා හිතන්නකො. බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභයක් නේ. එහෙම නැත්තම් ඒක පන්න කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. හැබැයි ඕගලන්ට මට කියන්න හොඳ ආරංචියක් තියෙන. ඒක තමයි මම මේ කතා කරනමනේ දෙවි කෙනෙක් ගැන. ස්වාමී වූ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ. උන්වහන්සේ සතුටු කරන්න ඔයාටත් මුකුත් කරන්න බෑ. මටත් මුකුත් කරන්න බෑ. මට කරන්න දෙයක්වත් නැහැ. හරි? ඒකට හේතුව තමයි මේ මම ඒක තේරුම් කරලා දෙන්නම්. මේ ඔය බොරුව තාමත් කිය යන අය ඉන්නවා. ඔයා මේක කරන්න, අරක දාන්න, අරක කරන්න, මේක කරන්න, මේක කරොත් තමයි ඔයාට දෙවියන් වහන්සේ සතුටු කරන්න පුළුවන්. නැත්තම් ඔයා කොහොමද ඒගොල්ලොත් එක හිටගන්නේ? ඔය වගේ දේවල් කියන්න පුළුවන්. හැබැයි මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ අපිට උන්වහන්සේව සතුටු කරන්න කියලා කරන්න කිසි දෙයක් නැහැ. උන්වහන්සේව සතුටු කරගන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඔයගොල්ලෝ හිතනවාද එයා දෙවියන් වහන්සේ කියලා ඔයාගෙන් සතුටු වෙන්න බලාගෙන ඉන්නවනේ? මිනිස්සෙක් කියලා එක්කෙනෙක් හදාගෙන ඌ කරන දේවල් බලාගෙන එයා සතුටු වෙන්න එයා දෙවියන් වහන්සේ එහෙම වෙන්න බෑනේ. හරි. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ මම ඔයාලට කියන්නම්. උන්වහන්සේ දීලා තියෙනවා දෙයක් අපිට. හරි? උන්වහන්සේ මට දුන්න සැනසීම අරගෙන මගේ සැනසීම ලබා ගන්න එක තමයි මට කරන්න පුළුවන්. හරි? උන්වහන්සේ මට දීලා තියෙන සැනසීම අරගෙන ඒ තුල සැනසෙලා මගේ ජීවිතේ කරගෙන යන්න තියෙන දේවල් ටික කරන් යන එක තමයි මට කරන්න පුළුවන්. මට උන්වහන්සේ සරසන්න කරන්න දේවල් ගැන හිතලා දුක් වෙන්න දෙයක් නැහැ. හරිද?
ඉතින් ඔයාට ලේසියෙන්ම ආගමක් අඳුර ගන්න තියෙන විදිය මම කියන්නම්. ඒක තමයි ආගම කියන එක නිරන්තරයෙන්ම ඔයාට කියන්නේ මේක කරන්න අරක කරන්න do this do that. ඕක තමයි කියන්නේ. ওই විදියට තමයි ආගමක විදිය. හැබැයි salvation එහෙම නැත්නම් ගැලවීම සුදු ජේසුස් තුමා කියන්නේ මොකද්ද? It's done. It's done. It's done. Done. එයා කියන්නේ මං කරා. මං කරපු දේ විශ්වාස කරන්න. ඔයා මම කරපු දේ විශ්වාස කරන්න. ඕක විතරයි දෙවියන් වහන්සේ කියන්නේ. පැහැදිලිද? එතකොට ආගමක් දැන් මං හිතනවා ඔයා වෙන් කර අඳුන ගන්න දන්නවා කියලා. හරි. එතකොට මම ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කරු හැටියට පිළිගත්තම හරි මට ඒක තෑග්ගක් හැටියට තමයි ගැලවීම හම්බෙන්නේ. දෙවියන් වහන්සේ මට දුන්න තෑග්ගක්. හරි මම දෙවියන් වහන්සේට දෙන තෑග්ගක් මෙතන නැහැ. මම ගැලවීම සඳහා මගේ ජීවිතය යේසුස් වහන්සේට දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ මගේ ගැලවීම සඳහා ඕගේ ජීවිතය දුන්නා. සමහර අය මේකට හාත්පසින් වෙනස් දෙයක් කියනවා. ඒ තමයි යේසුට ජීවිතය දෙන්න කියලා. හරි අපි දෙන්න ඕනේද? හරි ඇත්තම උනේ මොකද්ද? ඔහු නැත්තම් ජේසු මට ජීවිතය දුන්නා මගේ ගැලවීමට එන්න. මගේ ජීවිතය මං යාට දෙන්නේ නැහැ මගේ ගැලවීම සඳහා. හැබැයි ගැලවීමේ ප්‍රතිඵලයක් හැටියට මගේ ජීවිතය යාට අයිති වෙනවා. ඒක වෙනම දෙයක් නේ. හැබැයි මම ජීවිතේ දීලා ගලව ගත්තේ නැහැ. ජීවිතය දුන්නේ ජේසු. පැහැදිලිනේ? ඉතින් ආගමක් නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අනිත් දේ මේ දේවල් කරලා මෙහෙම දෙවියන් වහන්සේ සතුටු කරන්න. එතකොට ආ දෙවියන් වහන්සේ වගේ වෙනවා. ඒ වගේ වෙන්න කියලා. හරි? එහෙම කියනවා. ඔයගොල්ලෝ දන්නවනේ බයිබලයේ තුල ආගම කියන එක මේ ඉස්සලම නිර්මාණය වුණ තැන සර්පයා ඇවිල්ලා තුන්වෙනි පරිච්ඡේදයේ ඔයගොල්ලෝ කවරටුණක් කියවන්න පුළුවන් නේ බයිබලයේ තුන්වෙනි පරිච්ඡේදයේ බැලුවොත් තුන්වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව මේක සඳහන් කරනවා. කන්න එපා කිව්වද? එකම ගහගෙන්වත් නෑ මෙතන තියෙන ඔක්කොගෙම කන්න කිව්වා. අර මැද තියෙන එකෙන් විතරක් කන්න එපා කිව්වා. ඒකෙන් කෑවුත් අපිව නසිනවා කියලා කිව්වා. ඉතින් අපි අල්ලන්නවත් නෑ ඉතින් කියලා කිව්වා. මොනවද සර්පයා කිව්වේ? නෑ මේක කෑව දවසේ ආය ආපත නපුතට දැනගන්නවා. ඔයා එදාට දිව්‍යන් වහන්සේ වගේ වෙනවා. අන්න ඒකයි කිව්වේ. දැක්ක නේද? අන්න එතන තමයි මුලින්ම ඒ කියන්නේ ආගම කියන එක පටන් ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ බයිබල් එක කියන්නේ හොද්දටම මේක ඔළුවේ තියාගන්න. Bible is not a religious book. Bible is about a king, kingdom and a royal family and the culturalization of a foreign land. ඇත්තටම මුළු බයිබලයම රජෙක්, රාජ්‍යයක්, රාජකීය පවුලක් විදේශීය රටක සංස්කෘතිකකරණය කිරීමක් ගැනයි කතා කරන්නේ. ඒ විදේශීය රට තමයි පෘථිවිය කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු තමයි ඒකේ වැසියෝ. ඉතින් මේ හැම ඉන්ඩිවිජුවල් කෙනෙක්ම ඒ රොයල් ෆැමිලි එකේ කල්චර් එකට නැත්තම් ඒ කල්චරල් බිහේවියර් එකට ඒ රාජකීය හැසිරීමට උන්වහන්සේගේ හැසිරීමට මාරු කිරීම තමයි මේ සම්පූර්ණ බයිබලයේම ආරමුණ. ඉතින් මේක ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. මොකද අපි ගොඩාක් ආගමිකත්වයට ඇබ්බැහි වෙලා ඉන්නේ පහුගිය කාල සීමාව තුළම. අපි රාජ්‍ය කියන එක මේක නිසා අපිට මගහැරලා තියෙන්නේ. අපි ඒක ලියාගත්තේ නැත්තම් ඔයාට මම මේ කියන දේ try කරන්න බැරි වෙනවා. ඔයා එකෙන්ම මේක ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම නොවෙන්නයි මම මේ හැමදේම ඔයාට පැහැදිලි කරගෙන යන්නේ. උන්වහන්සේ මිනිස්සෙක් වෙලා ආවේ දෙවියන් වහන්සේගේ මුල් නිර්මාණය සහ එහෙම නැත්තම් ඒ අභිප්‍රාය, ඒ අරමුණ නැවත යථා තත්ත්වයට පත් කරන්න. එහෙම නැතුව වෙන දෙයකට නෙවෙයි. ඔගොල්ලෝ උප්පත්ති පරිච්ඡේදය වා බැලුවොත් පළවෙනි පරිච්ඡේදය ඊටම අලංකාර විදිහට උන්වහන්සේගේ මැවිල්ල විස්තර කරනවා. හරි? ඔගොල්ලෝ කවදාවත් හිතුවද දෙවියන් වහන්සේ කියලා කියන්නේ කිසිම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නෙවෙයි. එයා self existence, self satisfaction එකක් තියෙන. හරි? හැමදේම තියෙන කෙනෙක්. ඉතින් එයාට මොකටද ස්වයංපෝෂී ස්වයං තෘප්තිමත් දෙවියන් වහන්සේට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඔයා මැව්වේ කියලා ඔයගොල්ලෝ කවදාවත් හිතලා තියෙනවද? හරි? ඔයා උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ බැලුවනම් උප්පත්ති පරිච්ඡේදයේ පුරාම අපි දකින්නේ දෙවියන් වහන්සේ ඊට නිර්මාණශීලී කෙනෙක් කියන එක.
උන්වහන්සේගේ නිර්මාණශීලීත්වය තමයි අපිට පෙන්වන්නේ. මවුන්කරුවක හැටියට දෙවියන් වහන්සේගේ අනන්‍යතාවය නැත්තම් එයාගේ ඩෙන්ටිටි එක ඉස්සෙල්ලාම අපිට ප්‍රකාශ කරන්නේ එයාගේ ක්‍රියාකාරකම් වලින්. ඒ තමයි දෙවියන් වහන්සේට අපිට ඉස්සෙල්ලාම දෙන එළිදරව්ව. එයා නිර්මාණශීලී නැත්තම් ක්‍රියේටිව් කියන එක. එයා ප්‍රේමණීය, එයා කියන්නේ ප්‍රේමය, එයා සර්වවාසී, එයා ගැන කියන්න තව ඕන තරම් දේවල් තිබ්බා. හැබැයි මුලින්ම එයා අපිට ඉන්ට්‍රොඩියුස් කරේ I am creative. තේරෙනවද එයාට? I am creative. ඇයි ඒ? ඕගොල්ලෝ ඒක හිතුවද? right. දැන් අපි බලමු. බලන්න ඔයා කාට හරි ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනකොට ඔයා හැම වෙලාවෙම ඔයගොල්ලෝ කන්ටෙක්ස්චුවල් නේ. ඒ කියන්නේ ඔයා ඉන්න ෆීල්ඩ් එකේ නැත්තම් ඔයා අදාළ ඔයා කරන බිස්නස් එකේ මොන හරි දෙයකට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනකොට ඔයා ඉන්ට්‍රොඩියුස් කරන්නේ කොහොමද? ඔයා යත් එක්ක මොන හරි දෙයක් කරන්න අනාගත බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා පෙන්නනවා ඔයාගේ විදිය ඔයා කතා කරන දේවල් වලින්. නේ? තේරෙනවනේ? ඉතින් උන්වහන්සේත් මුලින්ම එයාව ක්‍රියේටිව් කියලා අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. හොඳයි අපි බලමු ඒ ඇයි කියලා. ඉස්සරහදී අපිට ඒක හම්බ වෙනවා. හොඳයි. එතකොට දෙවියන් වහන්සේ ලෝකේ නිර්මාණය කරනකොට කැටගරි 3ක් ක්‍රියේට් කළා. ඒ තමයි ක්‍රියේෂන් එක, සන් මූන් ස්ටාර්ස් ඒ ගස්කොළ ඒවා මේවා මේ ඊට පස්සේ ක්‍රීචර්ස්ලා ඒක තමයි සත්තු වර්ග ඊළඟට උන්වහන්සේ ක්‍රියේටර්ස්ලව නිර්මාණය කරා. ඒ කියන්නේ මනුෂ්‍යව. right? දෙවියන් වහන්සේ ආසයි පොළවයි මවනකොට කතා කරපු විදිහට නෙවෙයි සත්තු මාරනකොට කතා කරේ. right? දෙවියන් වහන්සේ මනුෂ්‍යව හදනකොට එයා යත් එක්කම කතා කරා. මොනවාද කියන්නේ? හරි උන්වහන්සේත් එක්කම කරනවා. let us make man in our image. හරි දැන් අපි එයාව අපි විදිහටම හදාගමු. හරි එතකොට බලන්න පළවෙනි දේ තමයි පළවෙනි එකේදී උන්වහන්සේ මේ ප්ලෑන් එක මම ඔයාලට පෙන්눔 කරන්න දන්නේ. එයා ක්‍රියේටිව් කියලා පෙන්වුවා. ඊළඟට එයාගේ විදිහටම හදාගන්නවා. කාවද? ක්‍රියේටර්ස්ලව, මනුෂ්‍යව. right? දැන් මොන හරි වැඩකට යන්නේ කියන එක දැන් ඔයාලට තේරෙන්න ඕනේ. පොඩ්ඩක් හරි කල්පනා කරන්න පුළුවන්. ඉතින් මෙතනදිත් මම නැවත මතක් කරන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යව හැදුවේ ආගමක් ප්‍රකාශ කරන්න, ආගමක් ප්‍රතිස්ථාපනය කරන්න නෙවෙයි. උන්වහන්සේගේ තුන් හිතකවත් එහෙම එකක් තිබ්බේ නැහැ. උන්වහන්සේට ඕන උනේ උන්වහන්සේ මනුෂ්‍යව හැදුවේ to expand the kingdom. මේ kingdom එක ව්‍යාප්ත කරන්නයි. හරි දෙවියන් වහන්සේ මනුෂ්‍යව හදලා මොකද්ද කරේ? අපි දැන් ඊළඟට ඒකයි ගැනයි කතා කරන්න යන්නේ. God blessed them and God said unto them, be fruitful and multiply and replenish the earth and subdue it and have dominion over the fish and over the earth. right? සපලවි වැඩමින් පොළව පූර්ණ කොට ඒ යටත් කරගන්න. අන් සියලුම මැවිල්ල මත ආධිපත්‍ය දරන්න. තේරුණා නේද? මනුෂ්‍යව හදලා මනුෂ්‍යයාට මොනවද කියලා දෙන්නේ කියලා. දැන් මේක ඔයා කරනවද? right? be fruitful, multiply, subdue and dominion. right? එතකොට මේකේ first verb එක අපි ගත්තොත් be fruitful. මේක ආඥාව be verb එක. right? මේක be verb එකක් නේ. හරි. දැන් ආපහු ඉංග්‍රීසි ක්ලාස් එකක් තමයි එන්නේ යන්නේ. හරි. එතකොට second verb එක ගත්තොත් ඒක imply කරන්න ඕන එක. කරන්න ඕන දෙයක්. හරි. අපි මේ අපිට කරන්න තියෙන be fruitful, multiply and dominion මෙන්න මේ ටිකේ මේ verbs වල helping verbs ටික අපි පොඩ්ඩක් එළියට ගමු. මේක තේරුම් කරගන්න ලේසි වෙන්න. දැන් තේරෙනවද මම කරන්න යන්නේ? හරි. be fruitful, multiply and dominion. right? be fruitful. be fruitful කියන එකේ ඒක එළියට පේන්නම ඇවිල්ලා තියෙනවා. be verb එකක්. helping verb එක. ඒකේ තියෙන්නේ be. multiply imply එකක්. ඒකේ multiply කියන්නේ imply කරන්න ඕන එකක්. එහෙනම් ඒක do කරන දෙයක් නේ do. right? එතකොට dominion කියන එක අපි දන්නවා ඒක අපි අත්පත් කරගන්න එක. අත්පත් කර ගැනීමක්. right? එහෙනම් එතන තියෙන්නේ අනිවාර්යයෙන්ම have. එතන තියෙන්නේ have. එතකොට be do have. right? be do have. ඕක තමයි තියෙන්නේ. be fruitful, do multiply and have dominion. ඕක තමයි කියලා තියෙන්නේ. මේක තමයි අපිට දීලා තියෙන ෆෝමියුලා එක. be do have.
දැන් වෙන්න කරන්න ලබා ගන්න. නැත්තම් අත්පත් කරගන්න. දැන් මේකේ ඉංග්‍රීසි වචන තුන අපි පාවිච්චි කරමු. ඔයාලට ලේසි වෙන්න මම පාවිච්චි කරන්න ගන්නවා. ඔයාලට තේරෙන්න පාස් වෙන. දැන් ඔයගොල්ලෝ තේරුම දන්නවා. ඔයගලන්ට පුළුවන් S2 වහගෙන මම මේ කියන දේ. ඔයගොල්ලෝ කිසිම විදිහකින් බාධාවකටපත් වෙන්නේ නැතුව මේ තේරුම ඇතුව මම මේ කියපු තේරුම be fruitful, do multiply, have dominion කියන එකේ තේරුම ඔළුවේ තියාගෙන මම මේ කියන දේ හොඳට ආගන්න. right? එතකොට be, do, have. don't be, can't do, can't have. Be a little, do a little, have a little. Be a lot, do a lot, have a lot. තේරුණාද මං කියන එක? ඔයාට පුළුවන් පළ දරන්න. right? පළ දරන්න පුළුවන්. ආධිපත්‍ය පතුරගෙන ඉන්න පුළුවන්. මල්ටිප්ලයි කරගෙන. නැතුව ඉන්නත් පුළුවන්. ටිකක් පළ දරලා ටිකක් ගොඩක් පළ දරලා ගොඩක් දැන් තේරුණානේ මං කියන එක. හොඳයි. අපි බලමු දැන් මේ be fruitful කියනවනේ. පළ දරන්න කියනවනේ. what is a fruit? මොකද්ද මේ fruit කියන එක? මේ fruit කියන එක හරියට අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේක තවත් ටිකක් හොඳට තේරුම් ගන්න නම්. fruit එකක් කියලා කියන්නේ. fruit is a living organism whose seed is inside itself. තේරුණාද මොකද්ද කිව්වේ? ඵලයක් කියලා කියන්නේ එයා වගේම තවත් ඒවා හදන්න පුළුවන් බීජ කියන දේ ඇතුලේ දරන් ඉන්න එකකට. හරිද? ඵලයක් කියලා කියන්නේ එයා වගේම තවත් අය හදන්න පුළුවන් බීජ කියලා දේ බීජ දන්නවනේ බීජ ඇතුලේ තියන් ඉන්න එකකට. දැන් ඔයාලට තේරුණානේ. හරි. එතකොට ඵලයක් ඇතුලේ තියෙන බීජ කියලා දෙයක් තියෙනවා. ඒ බීජ වලට පුළුවන් ඒ ඵලය වගේම තවත් ඒවා ඇති කරන්න. හරියටම ඒ වගේ. exactly the same thing එළියට ගෙනලා තියන්න පුළුවන් බීජයකට. හරිද? එතකොට බීජයක් ඇතුලේ ඒ ඵලය හදන්න ඒ ඕන කරන හැම දෙයක්ම ඒක ඇතුලේ තියෙනවා. විශ්වාස කරන්න බැරි වුණාට එහෙම තියෙනවා. හරි? ඉතින් දෙවියන් වහන්සේ කිව්වම be fruitful කියලා මොනවද කියන්නේ? මෙන්න මේක. උන්වහන්සේ කියන්නේ මම ඔයාගේ ඇතුලේ රෝපණය කරපු දේ right මම දුන්න නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ඔයාගෙන් පිටස්තර ලෝකයේ තුල නිපදවන්න කියලායි. ඔයාට තේරුණාද? right මම ඔයාගේ තුලට ඇතුල් කළපු දේ ඔයාගෙන් පෙන්වන්න ඔයාගෙන් එළියේ ඒක ඇති කරන්න ඔයා වග බලා ගන්න කියලායි කියන්නේ. කොටින්ම කිව්වොත් උන්වහන්සේ කියන්නේ පොළොව තලය ඵලයෙන් පුරවන්න කියලායි. මම උන්වහන්සේගේ ඵලයක්. මගේ වගකීම right මගේ වගකීම මගේ තුල තියෙන බීජ වලින් මගේ පිටස්තර එවැනි තවත් ඵල ඇති කිරීම. ඒක තමයි මම ඵලයක වගකීම. මම දැන් කරමින් ඉන්නේ ඒක. right එතකොට බීජ වලින් එන ඵල ආපහු ඒ දෙයම කරනවා. ඉතින් මල්ටිප්ලිකේෂන් එකක් වෙනවා. පොළොව තලය ඵලයෙන් පිර වෙනවා. උන්වහන්සේගේ අරමුණට අපි දායක වෙලා තියෙනවා. ඔයා හිතන් ඉන්න විදිහට නෙමෙයි හැබැයි මෙතන මේ මල්ටිප්ලිකේෂන් එක නැත්තම් ඉන්ක්‍රීස් එක වෙන්නේ. බයිබලයට අනුව වැඩිම වෙන්නේ හරිද? එකතු කිරීමෙන් නෙවෙයි ගුණණය කිරීමෙන්. ඔයාලට තේරෙනවද? ගුණණය කිරීමෙන්. ඒ කියන්නේ 2 ගුණයක් 3 ගුණයක්. ඔයගොල්ලෝ බයිබලයේ කියවනකොට අහු වෙනවා 60 ගුණයක් 100 ගුණයක් අන්න ඒ වගේ. හරි. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න බැහැනේ මේ දැන් ඇපල් බීජයක ඇපල් ගෙඩියක් ඇතුලේ තියෙන බීජ ටික ගණන් කරන්න පුළුවන් වුණාට ඒ බීජකින් හැදෙන ඒක ඇතුලේ තියෙන බීජ වලින් හැදෙන ගස්වල කොච්චර ගෙඩියද ඉති කියලා ඔයගලන්ට හිතා ගන්න බෑනේ. හරි. ඒ වගේ මේක ඉන්ක්‍රීස් එක වෙනවා. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ කොටස විතරයි. හරි. ඉතින් ඊළඟට උන්වහන්සේ කිව්වා subdue defeat. the subdue කියන්නේ trample down. නැත්තම් control එක අපේ අතට ගන්නවා. මොනාරිද ඒක? ඒක feeling එකක වෙන්න පුළුවන්, පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ දෙකෙන් ඕන එකක. ඇයි මේක උන්වහන්සේ මෙතන කියලා තියෙන්නේ මම කෙටියෙන් කියන්නම් අපි මේවා පස්සෙලා කතා කරන්න. මොකද ඔයා මොන හරි කරන් දැන් මේ අපි දැන් මේ උන්වහන්සේගේ වැඩේ කරනවනේ උන්වහන්සේගේ ජොබ් එක අපි ඉන්නකොට අපිට මොකක් හරි දැන් අපේ ඉන්ටෙන්ෂන් එක හොඳයි දැන්. අපි
හොඳ දෙයක් කරන්න යනකොට ඔයගොල්ලෝ දකින්න දෙයක් තමයි ඉස්සලම අපිට ඒක අමාරුවක් පේන්න තියෙනවා. ඉස්සලම පේනවා අපිට අමාරුකම. ඉතින් එතනදී අපිව මොනවද වෙන්නේ? ඩිස්ට්‍රැක්ට් වෙනවා. එනේ නිසා ඒ බාධාව ගොඩක් වෙලාවට එන්නේ හරි බාධාව හැම වෙලාවෙම එන්නේ චේතනාව අනුව. හරි? ඒකේ අනිත් පැත්තත් එහෙමනේ. දැන් හොඳ දෙයක් කරනකොට ඒ වගේ අනිත් පැත්ත හරි ඩබල් එකේ වැඩේ කරගන්න පුළුවන් විදිහට අවස්ථාව වෙනවා. හැබැයි හොඳ දෙයක් කරන්න යනකොට ඒකේ අනිත් පැත්ත. ඉතින් මේකට පැටර්න් එකක් තියෙනවා. හරි ඕලන්න මම චුට්ටක් ඒක ඉක්මනට කියාගෙන යන්න. දැන් උප්පති පළවෙනි පරිච්ඡේදයේ බැලුවොත් පළවෙනි පරිච්ඡේදයේ බැලුවොත් ආසප් පොළොවක් මාලා දෙවියන් වහන්සේගේ ඉන්ටෙන්ෂන් එක දැන් ඔයගොල්ලෝ දන්නවනේ. උන්වහන්සේගේ අරමුණ දන්නවා. අර පොළොවේ පාළුව හිස්ව තිබුණා. ගැඹුරු පිට අන්ධකාරයි. Earth was without form and void. කිසිම ගණන් ගන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ නිකන් හිටියද? නෑ. එයාගේ දේ එයා කරා. ජෝසප් ගන්න. ජෝසප්ගේ කතාවේ ජෝසප්ට හීනයක් දැක්කා. එතන ඉඳලා වෙච්ච දේවල් ඔක්කොම උනේ අනිත් පැත්තට. හරි? හීනේ වගේ නෙමෙයි. හීන අනිත් පැත්ත. වලට දැම්මා. විකුණුවා වාල්කමට. හැබැයි අන්තිමේ කොහමද? එයා විශ්වාසවන්තව හිටියා. හීනෙට විශ්වාසවන්ත වුණා එයා. දාවිත් සාවුල් කතාව බලන්න. දාවිත්ව රජකමට ආලේප කළාට පස්සේ අවුරුදු ගාණක් මරන්න මග බැලුවා සාවුල්. නමුත් අන්තිම වෙනකන් හිටියා. ඒ සිදු වුණා. ජීසස් ගැන බලන්න. ජෝන් ද බැප්ටිස්ට් බෞතිස්ම කළා. බෞතිස්ම කළත් එක්ක මොනවද උනේ? ස්වර්ගයේ වෙවුරුණා. මේ මගේ පුත්‍රයා මම එයා ගැන ප්‍රසන්නයි. මොනවද කරන්නේ? එතනදී මොන දැනගත්තා? යක්ෂය පරීක්ෂාව සූදානම් කර උන්වහන්සේගේ පස්සේ වැටුණා. පරීක්ෂාව ආවා. ඉතින් මෙන්න මේක තමයි පැටර්න් එක. මේක අදටත් ඒ විදිහම තමයි. හැම වෙලාවම ඔයගොල්ලෝ මේක අවබෝධ කරගෙන හිටියේ නැත්නම් ඔයා මේ හැම තැනදීම ඔයා මේ සබ්දූ කරන්න, ඔයාට යටත් කරන්න දෙයක් තියෙනවා හැම වෙලාවම. ඒක පෙන්නලා තියෙනවා දෙවියන් වහන්සේ බයිබලේ. මොකද ඔයාගේ ජොබ් එකට ඔයා සූදානම් කරන්නයි මේක පෙන්නලා තියෙන්නේ. අපේ ජොබ් එක නැත්නම් අපේ අසයින්මන්ට් එක, අපේ රාජධානියේ වැඩේ අපි කරගෙන ඉන්නකොට අපේ අරමුණ දන්න සතුරා හැම වෙලාවම අපිට පෙන්눔 කරන දෙයක් ගැනලා අපි මේ වැරදි පාරක යන්නේ කියලා. අන්න එතනදී අපි සීමා නොවෙන්නයි කිව්වේ subdue it. හරි ඔයාගේ අනාර්ග චේතනාවට බාධා කරන දේ පුද්ගලයා හරි ඒකට එන මේ සිතවිල්ල හරි ඒකට ආධිපත්‍ය පතුරන අපි ඒක පාගනවා කියලා කියන්නේ ඒක අපෝ යටත් කරන්නේ අපි ඒක යටත් කරනවා හැම වෙලාවෙම ට්‍රැම්පල් ඩවුන් පාගනවා කියලා කියන්නේ කකුල් යටේ දේ තියෙන. ඒ කියන්නේ ඒක අපිට වැඩි හැම වෙලාවෙම කුඩායි. ඒ විදිහට සලකන්න ඒ මයින්ඩ්සෙට් එක හදාගන්නයි උන්වහන්සේ මේක අපිට දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මේ පොළවට එව්වේ මේ කින්ඩම් කල්චර් එක. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ රාජධානී සංස්කෘතිය කියමුකෝ අපි. හරි අන්න ඒක මේ ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමට. හරි ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඔයා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. අපි රාජධානිය ව්‍යාප්ත කිරීම අතපසු කරනවා නම් අපි කරන්නේ අපේ ජොබ් එක රාජධානිය තුල අපේ පැවරුම නැත්නම් අපේ අසයින්මන්ට් එක මගහරිනවා කියන එක. හරි ඉතින් රෝම 10:9ට අනුව කෙනෙක් ජේසුස් කියන්නේ දෙවියන් වහන්සේ නැත්නම් අඩොනායි. හරි දෙවියන් වහන්සේමයි. උන්වහන්සේ කුරුසියේ මං උදෙසා මැරුණා. නැවත නැගිටලා උන්වහන්සේ ජීවමානව ඉන්නවා කියලා සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරාම උඩ අවස්ථාවක් ලැබෙනවා මේ රාජධානිය තුලට ඇතුල් වෙන්න. ඔවා නැවත උපත ලබන්නේ රාජධානියට නිකන් නෙමෙයි රජෙක් වෙලා. හරි දැන් ඔයාට තියෙන්නේ රජකම භුක්ති විඳින්මින් උන්වහන්සේත් එක්ක රජකම් කරන්න. මෙතනදී ධර්මිෂ්ඨකම ගැන ඇත්තටම ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අමුතුවෙන් ඔයා හොයන්න උත්සාහ දෙන්න. ඔයාට රාජ්‍ය විතරයි හොයන්න තිබ්බේ. ඔයා රාජධානිය හොයාගන්න විතරයි තිබුණේ. මොකද අමුතුවෙන් ඔයා ධර්මිෂ්ඨකම හොයන්න දෙන. ඔයා රාජධානියට ඇතුල් වෙනවා කියලා කියන්නේ ඔයා රජුගේ නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙ බවට නිකන් පත් වෙනවා. ඒ පත් වෙනකොට ඔයාට ඒක උරුමෙන් නැත්නම් ඉන්හෙරිටන්ස් එකෙන් ඔයාට ඒක ලැබෙනවා. අමුතුවෙන් ඔයා ධර්මිෂ්ඨකම හොයන්න ධර්මිෂ්ඨ වෙන්න දෙයක් නැහැ. ඒක සතුට කාරණයක් නෙමෙයිද? ඒක ඔයාට හම්බෙන්නේ උරුමය නිසා, උන්වහන්සේගේ දරුවෙකු නිසා. මම නැවතත් ඕගලන්ට මතක් කරනවා. Who you are based on whose you are. තමන් කවුද කියන එක තීරණය වෙන්නේ තමන් කාගේද කියන එක උඩයි. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ රාජධානිය. මම දේව දරුවෙක්. මම රජෙක්. මම දෙවි කෙනෙක්. දැන් උන්වහන්සේ මගේ තුලයි. මම උන්වහන්සේ සමග රජ කරනවා. උන්වහන්සේ සමග රාජධානිය තුල රජකම් කරනවා කියන අවබෝධය ඇතුව ඔයගොල්ලෝ ජීවත් වෙන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ලොකු ආශිර්වාදයක් වෙන්න ඇති කියලා. ඉතින් නැවතත් අපි මේ වගේම වීඩියෝ එකකින්
හමුවෙමු. Peace.